Hello guys, welcome to Wondershri. Wondershri අපි අද යන්නේ මීමුරේට. ඉතින් දැන් අපි සෑහෙන දුරක් ඇවිත් ඉන්නේ. තව කිලෝමීටර් 19ක් වගේ අපිට යන්න තියෙනවා. අපි මේ වෙනකොට කළුගල පාරේ ඉඳලා කිලෝමීටර් 10ක් වගේ තියෙන්නේ. එතකොට දැන් අපි ඉන්නේ හන්දේක මේ හරියේ ලස්සන view එකක් තියෙනවා. එතකොට මේ අට්ටාල වෙට්ටුව කියන නම හැදිලා තියෙන්නේ හැමිල් වලින්. ඒ කියන්නේ හැමිල් වලින් අට්ටාල වෙට්ටුව කියන්නේ කඳු තුනක් එකතු වුණ තැන කියන එක. ඒ වගේම තමයි මෙතන පොකට්ස් ගැප් කියලා කියනවා. ඒ වගේම තමයි මෙතන තියෙන්නේ පුදුමට වේදලා අඩි 3700ක් උඩින්. ඔයාලට මෙතෙන් ආවොත් කඳු පන්ති තුනක් බලා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ තියෙන දුම්පානාගල කඳු වැටිය. ඊට පස්සේ යාව පැත්ත මේ පැත්ත කොහොනීලගල කඳු වැටිය. ඊට පස්සේ මේ හරිය ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙන්නේ මේ ස්ප්‍රින් රොක්ස්. ආයෙත් තියෙනවා සුදුවලාගල. ඊට පස්සේ ආයෙත් තියෙනවා කළුගල් කන්ද කඳු වැටිය. ඉතින් මේ හරිය මේ විශේෂයෙන්ම කියනකොට මේ හරිය දැන් අපි බලන් ඉති උඩ පේනවා ආයෙ නොපෙනී යනවා මේ මීදුම නිසා. මේ පැත්තත් එහෙමයි. මේ හරියත් මේ මීදුමත් එක්ක ටක් කරලා වෙනවා. ඒ කියන්නේ ඉක්මනට ශනිකවම ඉදිරියට මෙහෙම යනවා බලාගන්න. ඒ වගේ තමයි මහා කුලඟ තියෙන්නේ. ඔයාලට පේනවා මේ ගස් කුලඟට යන හැටි. ඒ කියන්නේ තනියම මෙතන ඉන්නත් අමාරුයි. ඒ තරමට මේ හුලඟ. අර හුලඟක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට අර මේ අපේ කලින් වීඩියෝ එකේ අපි කබරගල ගියේ. ඉතින් කබරගලටත් වඩා හුලඟ තියෙනවා මෙතන. මෙන්න මෙච්චර හුලඟක් තියෙනවා guys. ඒ කියන්නේ මේ මුලිය ගාගෙන යන තරමට හුලඟ. මෙතන ඉඳලා කිලෝමීටර් 19කට ගෙට වෙන්න තියෙනවා මීමුරේට. ඉතින් අපි මීමුරේට ගිහිල්ලා හම්බෙමු. අපිට අට්ටාල වෙට්ටුවේ ඉඳලා මීමුරේ ගම්මානේ පැත්තට යනවා. ඒ කියන්නේ අපි දැන් පහළට තමයි යන්න ඕනේ. කලින් උඩට ආව දැන් අපි පහළට යන්න තියෙන්නේ. එතකොට අපි දැන් මේ යන්නේ කොස්තාන්ත වතු යායමදී. මෙතන ඉඳලා තව කිලෝමීටර් 17ක් වගේ අපිට පහළට යන්න තියෙනවා. අපි මීමුරේට ඇවිත් ඉන්නේ. මේ ඉස්සරහින් අපිට කෙලින්ම ඉස්සරහින් පේන්නේ ලකේගල. මේ ලකේගල මීමුරේ මේ හැම එකක් ගැනම ජනප්‍රවාදවල එකේ කතා තියෙනවා. ඒක මම ඉස්සරහට ගිහින් කියන්නම්. අපි මෙන්න මෙතන මේ බයික් එක දාලා දැන් ආවා.
ඇවිල්ලා අපිට පුළුවන් අන්න අතෙන්ට යනකම් යන්න පුළුවන්. එතන පාලමක් තියෙනවා. ඒ පාලම ගාවට යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට බයික් වලින් යන්න බෑ. එතන එහා තියෙන ගෙවල් විතරයි. ඊට පස්සේ අපි ආයි පස්සට ආව ඇවිල්ලා මේ දැන් මේ තියෙන මේ නියර දිගේ එහාට යන්න පුළුවන්. එතකොට සූර්යාරණ ෆිල්ම් එක ෂූට් කරපු තැනට යන්න පුළුවන්. මේ වුණාට පයින් යන්න තියලා ගොඩක් දුර. අපිට කට්ටියක් හම්බුණා. යාළුවා කිව්වේ මේ වතුරත් අඩුයි. මේ පැත්තෙන් යන්න එපා. බයික් එකේ ආපු නිසා වෙන පාරක් තියෙනවා. ඒ පාරෙන් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැන් මේ පැත්තෙන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ දැන් මේවයි කුඹුරු ගොයන් දැන් මේ වගා කරලා අඩුයි. මෙතන මේ ටික විතරක් තියෙනවා. අනිත් ඔක්කොගෙම ගොයන් කපලා තියෙන්නේ. කපලා දැන් මේ පාර වතුර නැහැ කියලා යල කන්නේට වතුර නැහැ කියලා යලා වගා කරලා නැහැ. මෙහාට පායනවා. මේ වයින් පාටක්වත් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලක් එකලා තියෙනවා. ඉතින් මේ හරිය ඔක්කොම කඳු පන්ති වලින් වට වෙලා තමයි තියෙන්නේ. මෙහෙත් එහෙමයි. මෙතන කරවිල වගාවක් තියෙනවා. මේ කාලේ මෙයාලා වැඩියෙන් මෙතන වගා කරලා දෙන්නේ කරවිල. ඊට පස්සේ වට්ටක්ක වගේ ඒවා තමයි වගා කරලා තියෙනවා පේන්නේ. මෙතන තියෙන්නේ කරවිල වගාව. අපිට මෙතන මේ පේන්නේ ලකේගල. මේක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ දෙවනියට අමාරු හයික් එක කියන්නේ මේක හයික් එක තමයි. එතකොට මේ ලකේගල ගැන තියෙනවා පුරාවෘත්තයක්. ඒකත් රාවණා රජතුමා හා බැඳුණු එකක් තමයි තියෙන්නේ. මේකේ තමයි සාමාන්‍යයෙන් පුරාවෘත්තවල කියවෙන හැටියට රාවණ රජතුමාගේ දඬු මොණරේ නතර කරලා තියෙන්නේ මෙතන. ඒ වගේම තව කතාවක් තියෙනවා. මේක ඇතුලේ උමං මාර්ගයක් තිබ්බලු. හැබැයි රාම රාවණ යුද්ධෙන් පස්සේ ඒ උමං මාර්ගේ වහලා දැම්මලු. හැබැයි අදටත් මේ ලකේගල ඇතුලේ ඒකේ නෂ්ටාවශේෂ එහෙම නැත්නම් ඒ යුද්ධ පිළිබඳ තොරතුරු වගේ දේවල් ඉතුරු වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයාලට මීමුරේට ආවහම කොයි පැත්තෙන් බැලුවත් ගොඩක් තැන්වලදී මේ ලකේගල බලා ගන්න පුළුවන්. මේක අපිට මේ දැන් හොඳට පේන්නේ අපි අර සූර්යාරණ ෆිල්ම් එකේ ෂූටින්ග්ස් කරපු තැනට යනකොට ඒ පැත්තේ වලට යනකොට මේ වගාවත් එක්ක වම් පැත්තෙන් ලකේගල බලා ගන්න පුළුවන්. සූර්යාරණ ෆිල්ම් එකේ තියෙන මස් කඩේ තිබිලා තියෙන්නේ මෙන්න මෙතන. මෙතන තමයි මේ ෆිල්ම් එකේ තියෙන ඒක මුලින් හදලා තිබිලා තියෙන්නේ. හැබැයි දැන් මේක මේ අලුත් වැඩියා කරලා ඒ තිබුණ තැන එන අයට බලා ගන්න තමයි මේ විදියට හදලා තියෙන්නේ. එතකොට මේවා ගමේ මිනිස්සු හදපු ඒවා කොහොමවත් නෙවෙයි. එයාලම ඇවිත් මෙතන හදලා තමා ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක අර සංචාරක ගමක් වගේ නිසා මෙයාලා මේක හදලා අයපහුව අලුත් වැඩියා කරලා තියාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම තමයි එතන තියෙන. ඔයාලට මෙහෙ ආවොත් මේකත් බලලා ඊට පස්සේ මෙන්න මේ පාරේ ගිහිල්ලා චුට්ටක් වම් පැත්තට ගියාම බලා ගන්න පුළුවන් සූර්යාරණ ෆිල්ම් එකේ තියෙන අර සින්දු එහෙම ෂූට් කරලා තියෙන තැන. ඒ කියන්නේ හීංගඟ. හීංගඟේ තමයි ෂූටින් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ගිහිල්ලා ඒකත් බලාගෙන මේකත් බලාගෙන යන්න පුළුවන්. ඉතින් අර හොඳයි. ඉතින් අර නගරෙන් මිදිලා ඇවිල්ලා පොඩ්ඩක් නිදහස තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. අපි දැන් මෙන්න මෙතනින් බයික් එක දාලා පහලට යන්නේ. මේ කාලෙට නම් වතුර අඩුයි. මෙතන පහලින් ගලන්නේ හීන් ගඟ. මේක සාමාන්‍යයෙන් ගඟක් උනාට මේ කාලේ තියෙන වතුර ප්‍රමාණය නම් හරිම අඩුයි. ඒ කියන්නේ මීමුරේ පැත්තට මේ කාලයට වහින්නේ නෑලු. ඒ නිසා තමයි වතුර අඩු. සාමාන්‍යයෙන් වහිනවලු. හැබැයි දැන් තියෙන එක දේවල් එක්ක කාලගුණය වෙනස් වෙලාලු තියෙන්නේ මේ පැත්තේ. එතකොට අපි මීමුරේ ගැන කතා කරොත් මීමුරේ කියන නම හැදුන විදි ගොඩක් තියෙනවා. ජනප්‍රවාද වල එන විදිහට සාමාන්‍යයෙන් මේ මීමුරේ ගොඩක්ම කතා තියෙන්නේ රාවණ රජතුමත් එක්ක.
පටබැඳිච්ච ජනප්‍රවාද තමයි තියෙන්නේ. එක තමයි මේ ඒරියා එක මීගස් වලින් වට වෙලා තිබුණ නිසා මේකට මීමුරේ කියනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේකට කලින් රාවණ රජුරුවන්ගේ කාලේ මහා පබ්බත ග්‍රාමය කියලා දැන් මීමුරේ කියලා හැදුනා කියලත් එහෙම නමකුත් කියනවා. තව කතාවක් තියෙනවා. රජ කෙනෙක් මේ පාරේ යනකොට මේ පාර අමාරු නිසා මේමුරේ විතරයි මම එන්නේ කියලා කිව්ව නිසා මේමුරේ කියන එක මීමුරේ වුණා කියලා කියනවා. එහෙම කතා ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි සූර්යාරණ ෆිල්ම් එක ෂූට් කරපු තැන. ගොඩක් අය මෙන්න මෙතෙන් තමයි නාන්න එන්නේ. හැබැයි මෙතන ගොඩක් මේ වෙනකොට 4-5 දෙනෙක්ට වඩා මෙතන නැති වෙලා තියෙනවලු. මෙතන නාන්න ඇවිල්ලා ඒ නිසා මෙතන නානවා නම් පරිස්සමින් නාන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම නම් කියන්නේ මෙතන නාන්න නැතුව අපි ඔයාලට පෙන්වන්නම් පහළ නාන්න තැනක් තියෙනවා. එතනින් නාන එක තමයි නානවා නම් හොඳ. මේ ඔයාලට පේන ඇති මේ හරියේ සෑහෙන ගැඹුරුයි. ඒ නිසා පහළින් නාන එක තමයි වඩාත්ම හොඳ. මෙතන කියලාම තියෙනවා මෙහෙම කට්ටිය නැති වෙලා තියෙනවා නාන්න එපා කියලා. මෙතන මාර ලස්සනයි. වතුර නෑ හැබැයි ලස්සනයි. දැන් යන ගමන් තමයි ඉන්නේ. වැස්සකට අහු වෙලා ඉන්නේ. මීමුරේට වැස්ස නැති වුණාට මගට වහිනවා. ඉතින් අපි දැන් මේ ගස් ටිකක් යටට වෙලා ඉන්නවා. ඔයාලත් එනකොට පාරේ මෙන්න මේ වගේ හැමතැනම මේ වගේ තමයි තියෙන්නේ. මාර ලස්සනට තියෙනවා. පාර දෙපැත්තෙම ලස්සනට ගස්. ඉතින් එක දිගට මීමුරේ යනකොට යන්න නැතුව මේ වගේ ගස් ගාවින් බහැලා පොඩක් පරිසරයේ ඉඳලා මෙතන ෆොටෝ එකක් එහෙම අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අයත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් හැමෝටම ආදරයෙන් මතක් කරනවා channel එක subscribe කරලා නැති අය channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මීමුරේ ගිහිල්ලා තියෙන අය ඔයාලගේ experience එක comment එකක් විදිහට අපිත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. So bye guys.